පුතේදී බලමු ඔයමයි කාලේ පාඩම කරා අපිට පස්වෙනි පාඩම තියෙන්නේ මොකද්ද සංඛ්‍යා රේඛාව සංඛ්‍යා රේඛාව ලියා ගන්න ලියන තැනක ඔව් චුට්ටක් මතක් කරන්න මාත් එක්ක ලියමු මොකද්ද මේ සංඛ්‍යා රේඛාවක් කියන්නේ කොහොමද අපි ඒක ලියන්නේ ලියමු සරල රේඛාවක් සමාන කොටස් සරල රේඛාවක් සමාන කොටස් වලට කඩා සරල රේඛාවක් සමාන කොටස් වලට කඩා එයට අංක යෙදූ විට සරල රේඛාවක් සමාන කොටස් වලට කඩා එයට අංක යෙදූ විට එය සංඛ්‍යා රේඛාවක් වේ. එය සංඛ්‍යා රේඛාවක් වේ. ඒ කියන්නේ මොකද්ද ළමයි? වාගේ සරල රේඛාවක් අරගෙන එයාව සමාන කොටස් වලට කඩලා ඒකට අංක යෙදෙනවා. බිංදුව 1 2 3 4 5 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 අන්න යාර අපි කියනවා සංඛ්‍යා රේඛාවක් කියලා. හරිද බලන්න? ඇඳ ගන්නකෝක. ඕක ඇඳ ගන්න. අපි ද සංඛ්‍යා රේඛාවෙන් හඳුනගමු මොනවද මේ නිකිල කියන්නේ කියලා. මේ සංඛ්‍යා රේඛාවේ මොක තියෙනවද? බිංදුව තියෙනවා. සංඛ්‍යා රේඛාවේ මොකක්ද තියෙන්නේ පුතා? බිංදුව. යට වැඳ ගන්නකෝ. බිංදුව ඇතුළත් මේ පැත්තේ සංඛ්‍යා මොන සංඛ්‍යාද? ධන සංඛ්‍යා. මේ බිංදුවේ මේ පැත්තේ ඒවා ඍණ සංඛ්‍යානේ. බිංදුව ඇතුළත් ධන හෝ ඍණ සංඛ්‍යා මොකද අපි කියන්නේ? නිකිල කාවන්දී. ඇයි මේ? ඔයා ගත්තේ නැද්ද? ඔව් අර කුඩින් අයින් කර. ඔයා කුඩින් ක්ලෝස් කරන්න උතන. ඇයි? ඈ? ඕ ඇයි මොකද වෙන්න ඕනේ? ඈ? ලින්ක් එක හරිනේ? මොකද ලින්ක් එක දාලා නැහැ කියන්නේ? කොහාටද?
බිඳුව ඇතුළත් ධන හෝ ඍණ සංඛ්‍යා මොනවද? නිකිල වේ. අන්න ඔයාටයි මට හම්බ වෙනවා නිකිල කියන දේවල්. හරිද බලන්න. හරි. සංඛ්‍යා රේඛාවක් ගත්තම තව දේ තමයි මොකද්ද? මේ දෙපැත්තේ අපි ඊතල දානවා. තුන්තල දානවද පුතා? ඊතල දානවා. නේද? එක පැත්තක විතරක් ඊතල දාන්නත් පුළුවන්. හරි. අපිට 6 වසරේ හම්බුණා මේකෙදි මොනවද? මොනවද හම්බුනේ? සංඛ්‍යා රේඛාවක ලකුණු කිරීම. සංඛ්‍යා ලකුණු කිරීම. අපි ගමු A සමානයි 2යි. B සමානයි ඍණ 3යි. මම ඕක ගන්න. කොහොමද අපි ඒක ලකුණු කරේ? මාත් එක්ක කරමු. සංඛ්‍යා රේඛාවක් ගත්තා. අපි ගමු ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3. ඒකගේ 2යි. එහෙනම් 2 ගාවට ගිහිල්ලා බෝලයක් ඇඳලා A කියලා ලිව්වා. ඍණ 3 ගාවට ගිහිල්ලා බෝලයක් ඇඳලා B කියලා ලිව්වා. හරිද බලන්න. සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා ලකුණු කිරීම. හරිනේ වැඩි. අපිට හම්බුණා. තව ඕකේ අනිත් පැත්ත. තව හම්බෙච්ච දේ තමයි ඒ සංඛ්‍යා රේඛාවේ ලකුණු කරපුව අපි කිව්වා. එහෙමනේ හම්බුනේ. දැන් කවුරු හරුවොත් මේ B කියන්නේ කවුද? B කියන්නේ ඍණ 3යි. දැන් මම දානවා මේක C මේක D කියලා. එතකොට A කියන්නේ කවුද? A කියන්නේ 2යි. C කියන්නේ කවුද? ඍණ 1යි. D කියන්නේ කවුද? ධන 1යි. ආන්න ඔය දෙක තිබ්බා. හරි. ඕකට අමතරව අපිට තිබ්බා මොකද්ද පුතේ? සංඛ්‍යා රේඛාවක තිබ්බේ වේ නිකිල සංසන්දනය. මොනවද තිබ්බද? නිකිල සංසන්දනය. ඒ නිකිල සංසන්දනයේදී නිකිල සංසන්දනයේදී මතකද දන්නේ මේ තියෙන්නේ බෝලයක් නම් මේ තියෙන්නේ තවත් බෝලයක් නම් අත්තිකේ නිකිල සංසන්දනය මම ගන්නම් මේ තියෙන එක බෝලයක් මේ තියෙන තවත් බෝලයක් නම් අපි දන්න දේ මොනවද මේකේ මොන බෝලෙද පොඩි මොන බෝලෙද ලොකු මෙන්න මේ බෝලේ පොඩි මේ බෝලේ ලොකුයි ඕකනේ අපි දන්නේ ලොකු බෝලේ පැත්තට කට ඇරුණා හරි මේ ඉන්නේ මිනිස්සෙක් නම් හරිද මේ ඉන්නේ තේ මිනිස්සයම නම් දැන් මට පේනවා කවුද මේකේ ලොකු පළවෙනි ඉන්නේ සංසන්දනය කරද්දී අපිට හම් වෙනවා කුඩා ලකුණ විශාල ලකුණ ඇඳ ගන්න ඕන හරි මේ ලකුණට කියනවා අපි කුඩා ලකුණ අනිත් එකට අපි කියනවා විශාල කට ඇරිලා නෙමෙයි A කියන මිනිස්සයා ලොකුයි B කියන මිනිස්සට වඩා A කියන බෝලේ පොඩි B කියන බෝලට වඩා අන්න සංසන්දනය තරුවක් දාලිමු නිකිල සංසන්දනයේදී නිකිල සංසන්දනයේදී කුඩා ලකුණ විශාල ලකුණ සහ සමාන ලකුණ
භාවිතා කරයි. එන පුතේ නිකිල සංසන්දනයේදී කුඩා ලකුණ, විශාල ලකුණ, සමාන ලකුණ භාවිතා කරයි. හරිද බලන්න. අපිට මේකෙදි හම්බුණා තව වචන මොනවද? එක ළඟ ඇති සංඛ්‍යා වලට කිව්ව මොකද්ද? එක ළඟ ඇති සංඛ්‍යා වලට කිව්වා අනුයාත සංඛ්‍යා. අනුයාත සංඛ්‍යා. එක ළඟ තියෙන ඒවා. පහ ගාවට අනුයාතයි 6. එක ළඟ. 12ට නම් 13 අනුයාත සංඛ්‍යා මේවා. එක ළඟ තියෙන සංඛ්‍යා වලට අපි කිව්වා අනුයාත සංඛ්‍යා. හරිද බලන්න. එක ළඟ තියෙන සංඛ්‍යා වලට අපි කිව්ව මොනවද පුතේ? අනුයාත සංඛ්‍යා. හරි. එන්න තව අපිට හම්බුණා මේකෙදි මේකේ කතන්දරයේදී ඔය අනුයාත සංඛ්‍යා අනුයාත නොවන සංඛ්‍යා අතර නිකින. අනුයාත නොවන සංඛ්‍යා රේඛාවේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ගත්තොත් 1යි ඍණ 2යි කියන අනුයාත නොවන සංඛ්‍යා. අන්නේ අනුයාත නොවන සංඛ්‍යා අතර නිකිල කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ හතරම ඍණ 2යි ධන 3යි අනුයාත නොවන සංඛ්‍යා දෙකක් අතර තියෙන නිකිල. අයි බලමු නිකමට මේකේ එහෙම තියෙනවද කියලා. සංකේත නම් තියෙනවා භාගවල. පේපරේ ගත්තොත් පේන්න බැලුවමට නැහැනේ. පේපරේ නැහැ. එක ගානක්වත් නැහැ මේක. අනුයාත නොවන සංඛ්‍යා සම. ඕක තමයි ඔයගේ සංඛ්‍යා රේඛාවේ මතක් කරන්න කියලා මට තියෙන සාරාංශය. හරිනේ. ඊට පස්සේ තියෙනවා අපිට නිමානය හා වැටීම. බලමු ඒකත් පොඩ්ඩක්. පිටු අංක 74. පිටු අංක 74 මොකද්ද පාඩම? 6 වෙනි පාඩම ලියාගමු. නිමානය හා වටීම. නිමානය හා වටීම ලියාගමු. නිමානය හා වටීම. ඔව් අපිට තිබ්බේ ඇත්තෙම වටීමේදී නිමාන අපිට හිතා ගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට අදාළව ගාන දන්නව නම් ඒ වගේ කී ගුණයක්ද කියන එක නිමාණයෙන් කරයි. අපි එහෙමනේ කරේ. යම් දැන් ඔයා කියන්න දැන් ඔයාට පස්සේ නෝනේ 6 වසරක්. ලබනවුත් දෙන 6 වසර නංගිලා මල්ලිලා ඉන්නවට වඩා අවුරුද්දක් බාලය. එයාට පුතා දිනන ක්‍රියාකාරකම් කරා. ඇට ಜಾති ගෙනෙල්ලා මේක බර කිරලා තරාදි ගෙනෙල්ලා පොඩි පොඩි කෝප්ප ගෙනෙල්ලා අන්න එයාට මේකට දාලා ක්‍රියාකාරකම් තියෙනවා. හොඳේ. ඔන්න ඕක දැන් මම ගිය සතියේ ඉගෙන ගත්තා. ඇයි? එයාලට උගන්වන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ. මොනවද? ඒ කරන් තියෙන ක්‍රියාකාරකම්. පාඩමද නෑ. පාඩම අපි දන්නවනේ. මොනවද මේ ක්‍රියාකාරකම්? මේකෙන් ළමයා ගන්නෙ මොනවද? ඉතින් අපිට නැද්ද නේ? ඔයාලටත් මම ඔය කරලා ඇති. ඔයාලා සිලබස් එන්න කලිනුත් ඔයාලා දැන් මේකේ ක්‍රියාකාරකම් කරනවා. දැනුත් එක ඒව කරන් යනවනේ. හරි කමක් නෑ. ඒක නිමානයේදී කරන්නේ අපි ඇත්තමගේයක් නෙමෙයි ආසන්නගයක් ගන්න එක. හරි නේද? ඒක ඔයයි මයි දන්නවා. යම් ප්‍රමාණයකට අල්ලන්නේ මෙච්චරයි අපි හිතමු
එක දවසකදී ආදායම රුපියල් 50යි නම් සතියක් යනකොට ආදායම කොච්චරද? 50 වැඩි කිරීම 7ක්. 350යි. ආන්න එහෙම නිමාණය. වැදගත්නේ වැටීම. ඒ වැටීමෙත් ඔයාට හම්බ වෙනව මොනවද? ආසන්න කාට වට යන්නද? ආසන්න 10ට වැටීම හම්බ වෙනවා. එහෙම නේද? ඔව් 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 ඔව්. අපිට හම්බ වෙනවා ආසන්න 10ට වැටීම. කොහොමද ආසන්න 10ට වැටීම කරන්නේ එතකොට අපි? කොහොමද අපි ආසන්න 10ට වැටීම කරන්නේ? කොහොමද? කියන්න බලන්න. අනිවාර්ය පාඩම් තියෙනවනේ. කොහොමද අපි ආසන්න 10ට වැටීම කරන්නේ? ඔව්. අපි ගන්නවා යාගේ එක ස්ථානයේ දිහානේ. එක ස්ථානය. එක ස්ථානයේ බිංදුව 1 2 3 4. ඒ කියන්නේ 5ට අඩු. තව නැත්තම් එක ස්ථානයේ 5 6 7 8 9. ඒ කියන්නේ 5 හෝ 5ට වැඩි නේ? 5 හෝ 5ට වැඩි. ඔන්න ඔහොමද තියෙන්නේ. එක ස්ථානයේ බිංදුව 1 2 3 4. බිංදුව 1 2 3 4 නම් පහළ 10 ගුණාකාරය. ඒ කිව්වේ මතක් කරනවා. එක ස්ථානයේ 5 6 7 8 9 නම් ඉහළ 10 ගුණාකාරය. ලියාගන්න පුතේ. ආසන්න 10ට වැටීමේදී පහළ 10 ගුණාකාරය ගන්න එක ස්ථානයේ බිංදුව 1 2 3 4 තිබ්බේ. ඉහළ 10 ගුණාකාරය ගන්න එක ස්ථානයේ 5 6 7 8 9 තිබ්බේ. 10 ගුණාකාර ගත්තොත් අපි දන්නවා බිංදුව 10 20 30 40 50 60 70 ඕව 10 ගුණාකාර. ඔහොම ගිහිල්ලා 540 550 ඔය 10 ගුණාකාර නිකන් මන් අන්නවට වැටීම එනවා. කවුද? 72. ආසන්න 10 ගුණාකාර වැටෙවුවම ආසන්න 10 ගුණාකාර කවුද මේකේ? 72ට කලින් ඉන්නේ 70. 72ට පස්සේ ඉන්නේ 80. ඒක නේද තිබ්බේ? අර පහළ 10 ගුණාකාරයි ඉහළ 10 ගුණාකාරයි. මේකේ 72ට පහළ 10 ගුණාකාරයි 70. 72ට ඉහළ 10 ගුණාකාරයි 80. කවුද මේ දෙන්නගෙන් ගන්නෙ? බැලුව එක ස්ථානේදී දෙක තියෙන්නේ. එහෙනම් පහළ 10 ගුණාකාරයි. එහෙනම් ගන්නෙ 70. මම ගන්නවා 76. ඒත් එයාගේ පහළ 10 ගුණාකාරය 70. ඉහළ එක්කෙනා 80. ඔව්නේ. හරිනේ කතාව. හැබැයි එක ස්ථානයේ 6 තියෙන. එහෙනම් මම ගන්න ඉහළ 10 ගුණාකාරය. නිකම් මේ මතක් කරගෙන පාඩම කරන්නේ. පාඩම කරද්දී අපි ගොඩක් දේවල් කරා. දැන් පාඩම කරන්නේ. නිකම් මේ මතක් කරා. තාජුට්ටක් ගත්තොත් නිකමට ගත්තොත් 17 පහළ 10 ගුණාකාරය 10. 14 පස්සේ ඉන්නේ 20. හැබැයි 7 තියෙන්නේ. එහෙනම් මම ගන්න ඕනේ 20. හරි. ඕකනේ ඔයාගේ තිබ්බේ වැටීම සම්බන්ධයෙන් බලන්න මේකේ වැටීම තියෙනවද කියලා. වැටීම තියෙනවද බලන්න පුතා. පස්වෙනි ගානේ ගානක් තියෙනවා. පස්වෙනි ගානට අදාළව තියෙනවා සංඛ්‍යා රේඛාවේ ගානක්. ඒකත් කරමු. බලන්න වැටීමක් මේකේ තියෙනවද කියලා. ඔව් තියෙනවා. මොනවද නිමාණයට තියෙනවා. එන්න අපි යන් පේපර් එක ගන්න මගේ පුතාලගේ පේපර් එක ගන්න මේ වයි මම කරු පාඩම් මේ අච්චු පොතේ පාඩම්
තව පාඩම් දෙකයි තියෙන්නේ. පේපර් එක ගන්න. පේපරේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න පුතාලා. දැන් මේ කරපු පාඩම් වලින් බලන්න පිටි අඳ ගන්න දැන් හැමෝම පස්වෙනි එක. කරපුවට හරි දාන්න. එතකොට අපේ පේපරේ කරන් ඉවරනකොට පාඩම් ටික ඉවර වෙනවා ඈ. ඍණ 2 සහ 3 අතර පිහිටි නිකිල. ඍණ 2යි 3යි. ඍණ 2යි ඍණ 2 කියන මෙහා 3 අතර මෙන්න 3. අතර පිහිටි නිකිල පහත සංඛ්‍යාරය ගලා. මෙයයි මේ අතර තියෙන නිකිල අහන්නේ. කෙනෙක් ඍණ 2යි ධන 3යි ලකුණු කරා. වැරදි. අතර තියෙන නිකිල කවුද? ඍණ 1 බිංදුව 1 2. ඔන්න ඔය හතර ලකුණු කරන්න ඕන. ලකුණු කරගන්න. ඍණ 2 සහ 3 අතර මේ ඒවා අනුයාත නිකිලද? නෑනේ. අනුයාත කියන්නේ එක ළඟනේ. මුන් දෙන්න කොහෙද එක ළඟ? 2යි 3යි එක ළඟ. ඍණ 2යි ඍණ 3යි එක ළඟ. මෙයා අනුයාත නෙමෙයි. නිකිල පහත් සංඛ්‍යාරේ අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ නිකිල වලින් ගානක් අහලා. හරි හරි හරි. සංකේත දාන්නත් තියෙනවා. ඒක අපි දැම්ම දාන්න නැතු ඉමු. නිමාණයෙන් තියෙනවා. කෝ 13 වෙනි ගාන බලන්න. පුතාලගේ පේපරේ 13 වෙනි ගාන බලන්න පුතේ. 13. ඒ කියන්නේ මේක ප්‍රශ්නේ හරිය තියෙනවනේ. එක ප්‍රශ්නේ හරිය තියෙනවා. ගාන වලින් අහනවා. මොකක්ද අහන්නේ? ඒ භාජනයේ ඇති සහල් ප්‍රමාණය කොච්චරද කිලෝ? කිලෝ 2.5යි. 2.5යි කිලෝ කියන්නේ 1000න් වැඩි කරොත් ග්‍රෑම් වෙනවා 2500යි ග්‍රෑම්. සහල් ප්‍රමාණය B භාජනයේ ඇති සහල් ප්‍රමාණයෙන් මේක වගේ කී ගුණයක්ද කියලා අහන්න. මේක වගේ කී ගුණයක්ද? පුළුවන් කී ගුණයක්ද? 2500 බෙදුවනම් හරි 250. එහෙනම් කී ගුණයක්ද? 10 ගුණයක්. නිමාණය කරනවා 10 ගුණයක්. මේ වගේ කී ගුණයක්ද පුතේ? 10 ගුණයක්. හරිද බලන්න. හරි. ඔච්චරයි ඔයගේ නිමාණයෙන් තියෙන්නේ දැනට. ඊළඟ පාඩම මොකද්ද පුතේ? කෝණ. ඊළඟ පාඩම කෝණ. ඊළඟ පාඩම කෝණ. බලමු. ඒ පාඩමේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා මතකද දන්නේ කෝණවල අපිට හම්බුණා කෝණ වර්ග. ඒ ටිකන තියෙන සරලව කිව්වොත් අපි ඔන්න කෝණ වර්ග ටිකක් මතක් කරගමු. ලියාගන්න මගේ පුතාලා කෝණ කියලා. 7 වෙනි පාඩම කෝණ. මේ පාඩම මතක් කරනව විතරයි හොඳේ. පාඩම කියලා දෙනව නෙමේ. කෝණ. අපි දන්න දේ මොකද්ද? කෝණයක් හැදෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ මතක් කරන්න සරල රේඛාවක් තියෙනවා. තවත් සරල රේඛාවක් තියෙනවා. මේව සරල රේඛා. මේල සරල රේඛා. ඉතින් ඔය සරල රේඛා දෙක හම්බෙන්නේ නැති කාකල් කිසි අවුලක් නැහැ. හම්බුනොත් ඒව මොනව වෙනවද? බාහුව වෙනවා. එතකොට මෙයා බාහුවක්. මෙයත් බාහුවක්. මේවට බාහුව කියන්නේ උඩේකට සරල රේඛා. දැන් බාහුව. ඒ බාහුව දෙක අතර තමයි කෝණයක් පිටන්නේ. මෙන්න මෙයා කෝණයක්. මෙන්න මේ බාහුව දෙක අතර කෝණයක් තියෙනවා. ඒ බාහුව දෙක හම්බෙන තැනට තමයි පොඩි කාලේ කියනවා ශීර්ෂය කියලා. නම් බාහුව දෙකයි ශීර්ෂය කියන වට වෙච්ච තැනක් තමයි කෝණයක් කියන්නේ. ආලියම් බාහුව දෙකකින් ශීර්ෂයකින් ලියන්න පුතේ. බාහුව දෙකකින් ශීර්ෂයකින් වට වූ ප්‍රදේශය නිකන් කිව්වා. බාහුව දෙකකින් ශීර්ෂයකින් වට වූ ප්‍රදේශය තමයි අපි කෝණයක් කියන්නේ. කෝණයකින් වෙන්න ගන්න හැමෝම
කෝණයක් මෙහෙම තියෙන්නත් පුළුවන්. කෝණයක් කියන දේ මෙහෙම තියෙන්නත් පුළුවන්. මේත් කෝණයක් මේකත් කෝණයක්. මේ කෝණ. මේ කෝණ මේ බාහු දෙකකින් හා ශීර්ෂකින් වට වූ ප්‍රදේශය තමයි කෝණයක් කියන්නේ. අපිට හම්බෙච්ච කෝණ මොනවද? කෝණ වර්ග පහක් හම්බුණා. මොකද්ද? එක කෝණයක්. ඍජු කෝණයට වඩා අඩු කෝණය. එහෙම අපි හඳුනාගත්තා. ඍජු කෝණයට වඩා ඍජු කෝණයක් කියන අංශක 90ක්. ඍජු කෝණයට වඩා අඩු කෝණයක්. මේ ඒකට කියව සුළු කෝණ. අඳින් සුළු කෝණයක්. අඳින්න මගේ පුතාලා. ඊට පස්සේ අංශක 90ක් දරන ඒවා. ආන ඍජු කෝණ. ඒව ඇඳුන්න මේ කොටුවක් දැම්ම මේ. ඍජු කෝණ. අංශක 90ක් දරන ඒවා. මොන කෝණද? ඍජු කෝණ. ඊළඟට ඍජු කෝණ දෙකකට වඩා අඩුයි ඍජු කෝණයට අඩුයි. අංශක 180කට වඩා අඩුයි 90ට වඩා වැඩි. මතකද දන්නේ? මතකද දන්නේ? මේ තමයි 90, මේ තමයි 180. 90ට වඩා වැඩි. ඒවට කිව්වා මොන කෝණද? මහා කෝණ. 90ට වඩා වැඩි 180ට වඩා අඩු. වෙනකොත් ඍජු කෝණයකට වඩා වැඩි ඍජු කෝණ දෙකකට වඩා අඩු. ඒවට ඔයා කිව්ව මහා කෝණ කියලා. ඊට පස්සේ ඍජු කෝණ දෙකක් දරන කෝණ වලට මොකද්ද කිව්වේ? ඍජු කෝණ දෙකක් ගන්න කෝණට කිව්ව සරල කෝණයක්. නැත්තම් අංශක 180ක් දරන කෝණ වලට කිව්ව සරල කෝණයක්. කෝණ වර්ග 4යි. තව කෝණයක් තිබ්බා. පරාවර්තන කෝණ. මොනවද පුතේ පරාවර්තන කෝණ කිව්වේ? ඍජු කෝණ දෙකකට වඩා වැඩි ඍජු කෝණ 4කට වඩා අඩු. ආන්නේ වලට කිව්වා පරාවර්තන කෝණ කියලා. නැත්නම් අංශක 180ට වඩා වැඩි 360ට වඩා අඩු. නේ? ඍජු කෝණ 4කට වඩා අඩු ඍජු කෝණ 2කට වඩා වැඩි කෝණ. මොනවා කිව්වද? පරාවර්තන කෝණ කියලා කිව්වේ. ඔන්න ඔය කෝණ ටික අපිට හම්බුණා. නේ? ඔය තමයි කෝණ පාඩමේ අපිට හම්බෙච්ච කෝණ වර්ග ටික. චුට්ටක් එන්න බලන්න පේපරේට. එක කරා දෙක කරා කෝණ තියෙනවද බලන්න? ඔව්. ඔයාගේ 8 වෙනි ගාන තියෙන කෝණ. 8 වෙනි ගාන තියෙන කෝණ. එන්න බලන්න මොකද්ද මෙයා කියන්නේ ඔර්ලෝසු කටුවත් එක කෝණ තියෙන. මේවා ශිෂ්‍යත්වයට කලිනුත් කරා ඔයා. කමක් නැහැ. ගාන කියනවා සුදුසු පරිදි හිස්තැන් සම්පූර්ණ කරන පෙරවරු 9:30 වෙන විට ඔර්ලෝසුවක් යනදොත් 6 12 3 9 9:30 ඔව් 9:30 වෙන විට ඔර්ලෝසුවේ පැය කටුව හා මිනිත්තු කටුව අතර සෑදෙන කෝණ වර්ග මේ පැත්තෙන් කෝණය ගත්තොත් ඍජු කෝණයක් එකක් තමයි ඍජු කෝණයක් තියෙන්නේ. ඔව් මේ පැත්තෙන් ගත්තොත් තව එහා පැත්තෙන් ගත්තොත් පුතේ මෙතන නැතුව ගත්තොත් එහා පැත්තෙන් ගත්තොත් පරාවර්තන කෝණයක් තියෙනවා. පේනවද බලන්න? අනේ ෂෝක්. අනේ තේරුණා. නියමයි. අයියෝ. නියමයි. මතක් වුණා. එක සුපිරි. පරාවර්තන කෝණ. ඍජු කෝණ තිබ්බා පරාවර්තන කෝණ තිබ්බා. හරිද බලන්න. හරි. කෝණ වර්ග දෙකක් එතන තිබ්බා. ඊට පස්සේ 9 නෑ 10 නෑ 11 නෑ 12 13 14 15 16 නෑ 17 18 නෑ 19 20 කෙටි ප්‍රශ්න වලින් ඔච්චරයි තියෙන කෝණ වලින්. රචනා පේපරේ බලන්න පළවෙනි ගානේ කෝණ නැහැ. දෙවෙනි ගානේ පුතේ කෝණ නැහැ.
තුන්වෙනි ගානේ හැඩතල තියෙන කෝණ නැහැ. හතරවෙනි ගානේ නැහැ. පස්වෙනි ගානේ නැහැ. හය අපි කරා නෑ පහේ භාගයක් කරා 6 නෑ. හත්වෙනි එකේ තියෙනවා පුතාලට. හත්වෙනි එක තියෙනවා. හත්වෙනි එකත් කරමු. එන්න හත්වෙනි ගාන ගමු රචනා ගණන් වල 7. තේරෙනෝනේ දැන් පේපරේ කොහොමද ඉවරනේ කියලා. දැන් ඔයා ගෙදරදී කරලා තියෙන්න ඕනේ. ඒවා හරි වෙයි දාගන්න මාත් එක්ක මේ පාඩම් ටික මතක් කරන් යන ගමන් හරි වෙයි දාගන්න. මෙන්න මම හත්වෙනි ගානට යනවා. ලකුණු 6ක් තියෙනවා. ඕන පාඩමේ ලකුණු 6ක් තියෙනවා. බලමු. මතක් වෙන්නේ. මෙන්න මෙහෙම කෝණ ටිකක් මෙම රූපේ පෙන්වුම් කරන කර ඇති අක්ෂර වලින් දැක්වෙන කෝණ විශාලත්වය අනුව කවර වර්ගයක්ද ලියන්න. ඒ කියන්නේ කො? ඒ කියන්නේ මෙයා. කොයි? මෙන්න මේ කෝණේ. කවුද යා? මහා කෝණයක්. මහා කෝණ. B කවුද? B ඇවිල්ලා මෙයා. B කියන්නේ සුළු කෝණයක්. සුළු කෝණ. C කියන්නේ කවුද? C කියන්නේ මෙයානේ. ඍජු කෝණයක්. අංශ ගන්න ඍජු කෝණයක්. D කියන්නේ කවුද? අන්නේ D කියන්නේ කවුද? සරල කෝණයක්. D කියන්නේ කවුද? සරල කෝණයක්. කෝණ පහෙන් කෝණ හතරක් තියෙනවා. හරි. පරාවර්තන අන්න බලන්න කෝණ වර්ග පහම හඳුන්වන බලන්න මේ ගාන ඇතුලේ ඒ කෝණ වර්ග පහම මෙයා අහනවනේ. පරාවර්තන කෝණයක් රූපේ ලකුණු කර එය ඊ ලෙස නම් කරා. පරාවර්තන කෝණය රූපේ වඩ පුළුවන්නේ. මේක පරාවර්තනයි. මේක පරාවර්තනයි. මේක පරාවර්තනයි. මේක පරාවර්තනයි. මේ පරාවර්තන කෝණනේ. මම නිකමල් ලකුණු මේ ඔක්කොම පරාවර්තන කෝණ පුතේ මේ. අවුල් හොර කියන්නේ මේ කොහේ හරි තැන පරාවර්තන නෙමෙයි. ඊ කියලා දාන්න පුළුවන් මේ ඕන එකක් දැම්ම නම් ඇති. වෙන කොහේවත් මට පේන්නේ නැහැ දැන්. පරාවර්තන කෝණයක් නම් කරන්න ඕන්න නම් කරා. ඊ බලන්නකෝ ලකුණු හම්බෙනවනේ. හරි. ඊට පස්සේ වාටයි මටයි තිබ්බ අවසාන පාඩම මේකත් මතක් කරලා දාන්න. ඒතර පළවෙනි වාරේ පාඩම් ටික ඔන්න අපි මතක් කරා වෙනවා. ඔය මතක් කිරීම. ඒතර පේපර්ස් කරන්න ලේසි. ඔව් අපේ තිබ්බ දිශා කියලා පාඩමක්. නේ. දිශා කියන පාඩමක් තිබ්බා. හරි එන්න යා. දිශා කීවෙනි පාඩමද? 8 වෙනි පාඩම. පළවෙනි වාරේ පාඩම් 8ක් තිබ්බා. ලබන අවුරුද්දේ නංගිල මල්ලට පාඩම් 8ක් තියෙනවා. වෙනසක් නැහැ. හරිනේ? වෙනස තියෙන්නේ පාඩම් මාර වෙලා තියෙනවා එච්චරයි. ක්‍රියාකාරකම් තියෙනවා එච්චරයි. හරි. දිශා. අපි දන්නවා දිශා මනින්න භාවිතා කරන උපකරණය තමයි මොකක්ද පුතේ? දිශාවක් හොයාගන්න කොහොමද භාවිතා කරන උපකරණය? මෙන්න මේකනේ. මාලිමාවනේ. අන්න ඒක තමයි අපි ගන්නෙ. කොහොමද මේ තියෙන්නේ? දිශා මනින්න පාවිච්චි කරන උපකරණ තමයි මේ තියෙන්නේ. මාලිමාවේ උතුර තියෙනවා n කියලා දාලා කටුවේ මාලිමාව. හරිනේ අපි දන්නේ. හරි. අපි තව දෙයක් දන්නවා ප්‍රධාන දිශා කීයද? 4යි. මොනවද ප්‍රධාන දිශා 4? එදින ප්‍රධාන දිශා. මේ පැත්ත උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. අනුදිශා 4යි. මොනවද? ඊසාන, ගිනිකොන, නීරිත, වයව. ඔය ටිකනේ. ඒව ලියන්න දෙයක් නැහැනේ. තව ඔයයි මායි පාවිච්චි කරා මේ තිරස්තලයක පිහිටීම හඳුනගන්න. සහ සිරස්තලයක පිහිටීම හඳුනගන්න. මේක ඔය ප්‍රධාන දිශා ටික හැරුණකොට තියෙන්නේ අනු දිශා ටිකත් හැරුණකොට ඔය ටික අපි කරලා තියෙන්නේ අපිට තියෙනවා මේ සිරස් සහ තිරස් බව හඳුනගන්න. සිරස සහ තිරස හඳුනගන්න. ඒකද අපි පාවිච්චි කරා උපකරණ. මතකද දන්න ස්ප්‍රීතු ලෙවලය
මතකද දන්නේ නැහැ. මේ තියෙන ස්පීතුලේ වල පාවිච්චි කර උපකරණයක්. තව අපි පන්ති ඇතුලේ නම් කරා මොනවා ගෙනල්ලා ළඹය ගෙනල්ලා සිරස් බව බලන්න. ළඹය ගෙනාවා. මේ තියෙන ළඹය. මම මෙතෙන් දාන්න. මතකද දන්නේ. සිරස් බව මලින්න මෙන්න මේක කට් වෙනවා. ස්ප්‍රීතුලේ වල ළඹය ගෙනාව සිරස් බව බණි. ඔච්චරයි. බලන්න පේපරේ අරගෙන ටක් ගාලා දිශා පාඩමෙන් තියෙනවා 7 වෙනි ගානේ අවසාන චුට්ට. හරි. ඔන්න එහෙනම් පළවෙනි වාරේ පාඩම් වලින් ඔච්චරයි තිබ්බේ. බලන්න පුතා. මෙන්න මේක. ඔන්න ඔකත් ඔහොම කරලා දාන්නම් මම. කළා මෙහෙම නවත්තනවා. මතක් වෙච්ච වෙලාවේ මොනවද මේකේ තියෙන ගාන කියනවා B part එක. එතන ලකුණු තියෙනවා 5ක් බලමු. මිනිසෙක් A සිට D දක්වා ගමන් කළ ආකාර රූපය දැක්වේ. ඔව්. A ගින්නම් ඒ ගමන් මඟ A සිට B ට A ගින්නම් B ට යනකොට කොහොමද නැගෙනහිරට දිශාව නැගෙනහිර. හරිනේ. B සිට යන්නේ කොහොමද මේ උතුර නම් මේක උතුර නම් ආන මේ කොහෙද? ඊළඟ නැවෙන් ඊසානට යන්නේ. ඔහු ගමන් කළ මුළු දුර අහනවා. පුළුවන් මුළු දුර හොයන්න 150ට 200ක් එකතු කරලා ඒකට 150ක් එකතු නම් 300යි 500යි මීටර. D සිට බලන විට ඒහි දිශාව D ගින්නම් බලද්දී ඒකේ දිශාව D ගින්නම් බලද්දී D උතුර නම් ඒ ඉන්නේ මෙහි ඇලවෙලා තියෙන්නේ මෙහි ඉන්නේ. ඒතර දකුණත් නෙමි නැගෙනහිරත් නෙමි. දකුණ නැගෙනහිර නෙමි. කොහෙද ඉන්නේ එහෙනම්? නිරිත නේ? නිරිත දිශාව. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද? නිදිත දිශාවේ ඉන්නේ. කවුද ඉන්නේ? ඒ. හරිද බලන්න පුතේ? මම වේගෙන් කරලා දැම්මා. දිශා පාඩම අපි දන්න නිසා හැමතිස්සෙම දිශාවල යනකොට මොනව කරගන්නද එහෙනම්? අනිවාර්යෙන් ඔය උතුරු පැත්ත හැරෙන විදිය බල දිශා ටික ලකුණු කරගන්න. නෑ ඒකත් එක්ක පුළුවන් ඔන්න කෝණ පාඩමයි දිශා පාඩමයි බලන්න. එතකොට ඒකත් එක්ක ලකුණු කීයක් දැනට පේපරේ තියෙනවද කියලා නිකමට. කෙටි ප්‍රශ්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 12 වෙනි ප්‍රශ්නෙත් තියෙනවා. කෙටි ප්‍රශ්න වල 12 පොඩ්ඩක් බලන්න ටක් ගාලා. කෙටි ප්‍රශ්න 12 සිරස් තලයකට නිදසුණා. සිරස් කියන්න තලයට නිදසුණා. බිත්තිය තිරස්. තලයක් තිරස් දෙය නිවැරදි සොයාගෙන උපකරණය ළඹයනේ. එහෙම නේද? සිරස් බව බලන්න ගන්නේ ළඹය. එලින්ද බලන්න. හරිනේ වැඩි. එතකොට කෙටි පේපරේ තිබ්බා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ගණන් 8ක්. ගණන් 20න් ගණන් 8ක්. 8 වැඩි කිරීම 2 16. රචනා පේපරේ පළවෙනි ගාන නැහැ, දෙවෙනි ගාන නැහැ, තුන්වෙනි ගාන තිබ්බේ නැහැ. හතරේ අපේ කාලය තිබ්බා ලකුණු 4යි. කාලය 4ක් තිබ්බා. 4යි ඊට පස්සේ මේ සංඛ්‍යා වලින් ලකුණු 3ක් තිබ්බා. 5 වෙනි ප්‍රශ්නේ 6 වෙනි එකේ තිබ්බේ නැහැ. 7 වෙනි ප්‍රශ්නේ ලකුණු 11ක් තිබ්බා. දැනට ලකුණු තියෙනවා 11යි 15යි 18ක්. ඉතින් ඔයා පළවෙනි වාරේ පාඩම් වලින් විතරක් ගත්තනම්
මෙන්න මේ දෙකේ එකතුව බලන්න කොච්චරක් එනවා 8යි 14ක් එනවා 34ක් පේපරෙන් 100ට 34ක් කියන ලකුණු 34ක් දැනට අපි මේ කතා කරලා කවුරු හරි ළමෙක් ඔය පාඩම් 8 හරියට දන්නවනම් ඒත් එයාට ලකුණු 34ක් ගන්න පුළුවන් හරිනේ අපි එහෙනම් ඊළඟ එකේ බලමු දෙවෙනි වාරේ කොහොමද වෙන්නේ කියලා දෙවෙනි වාරේ කොහොමද වෙන්නේ දෙවෙනි වාරේ ලකුණු ටික කොච්චරක් එයිද මේ පළවෙනි වාරෙන් පළමු වාරයට අදාළ ලකුණු තියෙනවා මේ පේපරේ ඔච්චරක්. හරි. එහෙනම් වැට්ටික් කරන්න. ඔච්චරක් තියෙනවා.